හායි යාළුවනේ. එයා ඒෂයා බජට් එයාලයින් එකක ටිකට් එකක් තනියම බුක් කරගන්නේ කොහොමද කියන එක ගොඩ දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි මේ වීඩියෝ එකකින් කියන්න යන්නේ Google එකට යන තැන ඉඳලා ටිකට් එකක් සම්පූර්ණයෙන්ම බුක් කරලා ඉවර වෙන තැන වෙනකන් තනියම ඔයා මේක කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා තමන් ගාව තියෙන ඕනම ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකකින් Google යන්න. ගිහින් ඔයාලා මුලින්ම සර්ච් කරන්න ඕනේ Google Flights කියන එක. හැබැයි මතක තියාගන්න මෙතනදී ඕගොල්ලෝ incognito tab එකක් ඕපන් කරලා Google Flights සර්ච් කරන්න. මං එහෙම කියන්නේ ඇයි දන්නවද? මොකද අපි ගොඩාක් පාරක් Google Flight search කරද්දී අපේ history එකත් එක්ක සමහර වෙලාවට ඒගොල්ලෝ ඕගොල්ලන්ට දවසින් දවස වැඩි ගාණක් පෙන්වන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා incognito tab එකක් use කරලා search කරද්දී එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි Google Flight search කරන්න කිව්වේ ඔයාලට මුලින්ම අවබෝධයක් ගන්න පුළුවන් මේකෙන් කොහොමද ටිකට්ස් වල ප්‍රයිසස් වෙනස් වෙන්නේ, දවසින් දවස එයාලයින් එකෙන් එයාලයින් එකට කොහොමද මේ දේවල් වෙනස් වෙන්නේ කියලා අවබෝධයක් ලබා ගන්න. එහෙනම් මුලින්ම එන search results වල ඔයාලා flights කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති search කරන්න window එකක් එනවා. ඒකේ තියෙනවා ඔයා හොයන්නේ යන්නයි එන්නයි දෙකටම ටිකට්ස්ද, ඒ කියන්නේ return air ටිකට්ස්ද, එහෙම නැත්නම් තනි පැත්තකට one way ටිකට් එකක්ද කියන එක මුලින්ම select කරන්න. සාමාන්‍ය කෙනෙක් visit එකකට යනවා නම් යන්නයි එන්නයි දෙකටම තමයි ටිකට්ස් book කරන්නේ. ඉතින් මම උදාහරණයක් විදියට return trip එකක් select කරන්නම්. ඊට පස්සේ යන ගාන මං ඒකට එක්කෙනෙක් දාන්නම්. ඊට පස්සේ ක්ලාස් එක. සාමාන්‍ය කෙනෙක් බජට් එකකට යනවා නම් සාමාන්‍යයෙන් සිලෙක්ට් කරගන්නේ ඉකොනොමි ක්ලාස් එක තමයි. අනිත් ඒවා ගාණෙන් ටිකක් වැඩි. ඊට පස්සේ ඔයා යන්නේ මොන එයාපෝට් එකේ ඉඳලා මොන එයාපෝට් එකටද කියන එක සිලෙක්ට් කරන්න තියෙනවා. මම එක්සාම්පල් එකක් විදියට සිංගප්පූර් දාන්නම්. දැන් ඔයාලා කරන්න තියෙන්නේ යන දවසක් තෝරගන්න එක. මේකෙදී ඕගොල්ලන්ට පේනවා ඇති දවස ගාවින් යම් මුදලක් වැටිලා තියෙනවා. ඒ තියෙන්නේ ඒ දවසට අදාළ ටිකට් එකේ ප්‍රයිස් එක. ඉතින් මේ ප්‍රයිස් එක දවසින් දවස වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ඔයාලට මෙතන පෙන්නන ගාන ශ්‍රී ලංකන් රුපීස් නොවෙන්නත් පුළුවන්. ඉතින් එක හදාගන්න හැටි මන් දැන් කියන්නම්. පේජ් එකේ පහළට කෙලින්ම යන්න. ගියාම ඔයාට පේනවා ලොකේෂන් එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් එතනින් ශ්‍රී ලංකා කියන ලොකේෂන් එක සිලෙක්ට් කරන්න. දැන් ඔයාලට පේනවා ඇති කරන්සි එක ශ්‍රී ලංකන් රුපී විදියට වෙනස් වෙලා තියෙනවා. හරි. දැන් අපි යමු දවස තෝරන තැනට. දැන් ඔයා හිතාගෙන ඉන්න දවසක් තියෙනවා නම් කැලෙන්ඩර් එකෙන් ඒක තෝරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ බජට් එක බලලා යන්න හිතාගෙන ඉන්නවා නම් ගණන් අඩු දවසක් බලලා ඒක තෝරගන්න පුළුවන්. එක්සාම්පල් එකක් විදියට මං මෙන්න මේ දවස් දෙක තෝරගත්ත කියලා හිතන්නකෝ. දැන් ඔයාලට සර්ච් දුන්නම පේනවා ඇති එයාලයින් එකත් එක්ක ඊට ඉස්සරහින් ගාන දාලා තියෙනවා. මේ ප්‍රයිසස් කම්පෙයාර් කරද්දී ඔයාලට පේනවා ඇති එයා ඒෂියා තමයි ප්‍රයිසස් වලින් අඩුම මේ වෙද්දී. මම හිතන්නේ දැන් ඔයාට හොඳ අයිඩියා එකක් තියෙනවා ටිකට් ප්‍රයිස් එකක් කොහොමද බලාගන්න කියලා. දැන් ඔයාලට පුළුවන් ප්‍රයිසස් උත් බලලා ඔයගොල්ලන්ට කැමති එයාලයින් එකක් සිලෙක්ට් කරලා ටිකට් එක බුක් කරන්න. ඉතින් අද මම කියන්න යන්නේ එයා ඒෂියාවල ටිකට් එක සම්පූර්ණයෙන්ම බුක් කරන විදිය නිසා
දැන් අපි යමු Air Asia ටිකට්ස් වලට. Google Flights වල අපිට පුළුවන් යන ෆ්ලයිට් එකයි රිටර්න් ෆ්ලයිට් එකයි දෙකටම යන ගණන් තියෙන වෙලාවල් බලා ගන්න. ඔයාට පේනව ඇති departure flight details ටික මෙතන තියෙනවා. රිටර්න් ෆ්ලයිට්ස් වලට ගියාම ඔයාලට දැන් පේනව ඇති රිටර්න් ෆ්ලයිට්ස් වල විස්තර ටිකක් තියෙනවා අපි සිලෙක්ට් කරපු දවසට අදාළව. ඩිපාර්චර් සහ රිටර්න් ෆ්ලයිට්ස් දෙක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සිලෙක්ට් කරපු ෆ්ලයිට් ඩීටේල්ස්. ඊට පස්සේ එතන පහළ තියෙනවා booking options කියන තැන book with Air Asia කියන එක. දැන් ඔයා කරන්න ඕනේ එතන ඉස්සරහා තියෙන continue button එකෙන් Air Asia official site එකට ගිහින් booking එක ඉස්සරහට කරගෙන යන එක. අපි දැන් යමු Air Asia site එකට. ඔයාලට පේනවා ඇති ඔයාලා කලින් select කරපු departure සහ return flights දෙක Air Asia website එකේ select වෙලා තියෙනවා. ඔයාලට ඕනේ නම් පුළුවන් යන එන times මෙතනදී උනත් වෙනස් කරන්න. ඊට පස්සේ පහළම තියෙන continue button එක click කරන්න. මෙතනදී ඔයාලට sign up වෙන්න කියලා Air Asia website එක කියනවා. මම නම් recommend කරන්නේ sign up වෙලා continue කරන්න කියලා. මොකද sign up වුණාම ඔයාලට Air Asia website එකට ගිහිල්ලා ඕනම වෙලාවක Tamanගේ flight එකට අදාළ notices එහෙමත් නැත්නම් මොන හරි extra add කරන්න තියෙන දේවල් add කරගන්නත් පුළුවන්. මම දැනට guest කෙනෙක් විදියට ඉස්සරහට යන්නම්. මෙතනදී එයාලා අහනවා date select කරගත් ඒවා නිවැරදිද කියලා. ඒ ටික check කරලා continue button එක click කරන්න තමයි තියෙන්නේ. දැන් ඔයාලට ඊළඟට තියෙන්නේ add-ons එහෙමත් නැත්නම් camera, luggages, seats කියන දේවල් select කරගන්න. අපි budget යන නිසා මෙතන උඩින්ම තියෙන bundle එක තෝරගන්න එපා. ඒක ටිකක් prices වලින් වැඩි. අපි මුලින්ම යමු luggages add කරන්න. මෙතනදී ඔයාලට ටිකට් එකත් එක්ක සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 7ක් 7 kg බරක් අරගෙන යන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් 7 kg ඇතුළත හැමදේම Tamanට ඕන කරන දේවල් ගෙනියන්න ටිකක් අමාරුයි. විසිට් එකකට ගිහින් එනකොට අපිට මොන හරි අරගෙන එන්න තියෙනවා නම් ඒ ටික දාගෙන එන්නත් ඉඩමදි වෙනවා. ඉතින් ඒක නිසා අපි 20 kg luggage එකකුත් මෙතනදී add කරගමු. කෙනෙක් හිතනවා නම් 7 kg ඇති කියලා ඔයාට මේ 20 kg extra add කරගන්න ඕන වෙන්නේ නැහැ. මෙතනදී 20 kg select කරලා next flight button එක click කරන්න. දැන් ආයෙත් ඔයගොල්ලෝගේ return flight එකේ 20 kg select කරලා next click කරන්න. දැන් done click කරාම ඔයාට පෙන්නයි මුළු මුදලට අපි යන්නයි එන්නයි add කරපු luggage එකේ ගානත් add වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි යමු seat එක book කරන්න. pick a seat කියන එක click කරලා එන window එකකින් පුළුවන් ඔයාලට seat එක book කරගන්න. මෙතනදී ඔයාලා select කරන seat වර්ගය අනුව prices උත් වෙනස් වෙනවා. ඔයාලට තියෙන seat ಜಾති මොනවද කියලා දැනගන්න ඕනේ නම් අපි කලින් දාපු වීඩියෝ එකට ගියොත් කොහොමද ඒ seats කියලා විස්තර දැනගන්න පුළුවන්. මෙතනදී මම නම් recommend කරන්නේ මේ menu එකේ පහළ කොටසේ තියෙන seat එකක් select කරන්න කියලා. මොකද budget එක අතින් ගත්තොත් එහෙම ගාන යම් තාක් දුරකට අඩුයි ඒ seats වල. මම සිංගප්පූරු යන ගමනේදී flights 4ක යන්න තියෙනවා. ඉතින් ඒ 4ම මාරුවෙන් මාරුවට දෙපැත්තේ window seats 4ක් select කරනවා ඔයාලට පේනවා ඇති. next flight button එක click කරලා ඔයාලට පුළුවන් seat select කරන flight එක මාරු කරන්නත්.
අන්තිමට done ක්ලික් කරන්න. ඔන්න ඔහොමයි යන්නයි එන්නයි දෙකටම සීට්ස් බුක් කරන්න. අපි ඊළඟට යමු කෑම ටික බුක් කරන්න. සැන්ටන් වැලි මීල් කියන එකට යමු. එතනින් ඔයාලට පුළුවන් ඔයාලා යන එන ෆ්ලයිට්ස් ඕනම එකකට කෑම එකක් කලින්ම ඕඩර් කරන්න. ඉතින් ගාන බලලා ඔයාලට කැමති කියලා හිතන ඕනම කෑම එකක් ඕඩර් කරන්න. මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි මේ කෑම ෆ්ලයිට් එක ඇතුළේදී වුණත් ඕගොල්ලන්ට ඕඩර් කරන්න පුළුවන්. හැබැයි කලින් ඕඩර් කරාම ගාන ටිකක් අඩුයි. වින්ඩෝ එකේ පේන විදියට කෑම ටික සිලෙක්ට් කරලා done ක්ලික් කරන්න. එයා ඒෂියා ට්‍රැවල් කරද්දී කන්න හොඳම රසම කෑම මොනවාද කියලා අපේ කලින් වීඩියෝ එකෙන් ඕනනම් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ travel insurance එකක් දාන්න. මෙතනදී කියන්න ඕනේ මේක no insurance දීලා continue කරන්නත් පුළුවන්. හැබැයි මගේ experience එක අනුව comprehensive travel insurance එක දාන එකේ වාසිය තමයි අපේ luggage එකක් කැඩුනොත් හරි එහෙම නැත්නම් misplace වුණොත් හරි එයාලා responsibility එක ගන්නවා. මේක හැබැයි valid වෙන්නේ ලංකාවට එන ගමනේදී luggages වලට. හරි. එහෙනම් දැන් අපි continue කරමු. continue select කරාම ඔයාලට ඔයාලගේ full booking details පේනවා. ඉතින් මේකේ ඔයාලා double check කරන්න select කරපු හැම දෙයක්ම හරියටම හරිද කියලා. ඔක්කොම හරිනම් අන්තිමට යන කෙනාගේ විස්තර add කරන්න. නම, birthday එක, ඒ වගේම contact details add කරන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම හරිනම් continue කරන්න. මේකෙන් පස්සේ කෙලින්ම යන්නේ payment window එකට. ඔයාලට දැන් පුළුවන් ඔයාලගේ bank card එකේ details add කරලා payment එක කරගෙන යන්න. payment එක කරපු ගමන්ම ඔයාලට email එකක් එනවා. ඒකේ තියෙනවා ඔගොල්ලෝ book කරපු ඔක්කොම details. ඉතින් ඔන්න ඔහොමයි එයා ඒෂියා වල ටිකට් එකක් බුක් කරගන්න. ඕනම ගැටලුවක් හෝ වැඩිදුර විස්තරයක් ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.